හායි මගේ ආදරණීය යාළුවෝ ටික. ඔයාලා මුලින්දම්ම මගේ වීඩියෝස් බැලුවනම් මං ගැන විස්තර දන්නවනේ දැන්. ඉතින් මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 21යි. මම එතකොට හිටියේ මගේ යාළුවගේ බෝඩිමක නැවතිලා. ගාමන්ට් එකක වැඩට යන ගමන්. මට ඒ වෙද්දි කොල්ලෙක් හිටියේ නෑ. හැබැයි මගේ යාළුවට ලස්සන හැන්ඩි කොල්ලෙක් හිටියා. එයාගේ නම මයුර. වයස 25ක් වගේ ඇති. මගේ යාළුව නම් මගේ වයසෙමයි. අපි ඉතින් බෝඩිමේ උයාගෙන කාලා එහෙම තමයි ඉන්නේ. සමහර දවසට යාළුවගේ කොල්ලත් ඇවිල්ලා දවසම වගේ අපි එක්ක ඉඳලා යනවා. මම නම් වැඩිය මගේ කාමරෙන් එළියට යන්නේ නෑ. එයා ඉතින් දවසට වැඩිය කතා බහකුත් නෑ. අහන දෙයට උත්තරයක් දෙනවා විතරයි. ඕම කාලය ගෙවිලා යද්දි මට නිකම් පොඩ්ඩක් තේරෙන්න ගත්තා. එයා මං ගැන ටිකක් උනන්දුයි වගේ කියලා. දවසක් ඉතින් මට ඒක හරියටම දැනගන්න ඕන නිසා මම ගොඩක් කොට ස්කර්ට් එකක් ඇඳගෙන සාලෙට ගිහින් රවුමක් දෙකක් කැරකිලා හොරාට කොල්ල දිහා බැලුවා. ඒ වෙලාවේ ඌ කන්න වගේ මගේ කකුල් දෙක දිහා බලාගෙන ඉන්නවා. එදා ඉඳන් මූ මට ට්‍රයි එක වැඩි දැන්. කුස්සියේ වැඩ කර ඉන්න වෙලාවට එහෙම මූ ඇවිල්ලා මගේ ඇඟ ගෑවෙන්න එහාට මෙහාට ඇවිද අපිත් එක්ක උයන්න එහෙම එනවා දැන්. ඒත් මගේ යාළුවට නම් කිසිම ගාණක් තිබුණේ නෑ ඒ ගැන. මමත් ඉතින් පොඩ්ඩක් කොල්ලව බයිට් කරන්නත් එක්ක ගණන් ගත්තේ නෑ වගේ හිටියා. ඔහොම ඉඳලා එක දවසක් ඉතින් මූ රෑ නවතින්න ඉන්නවා කිව්වා. කලිනුත් එහෙම ඉඳලා හිටලා රෑ නවතිලා තියෙනවා. රෑට කාලා බීලා ඔක්කොම ඉවර වෙලා මං ගියා මගේ කාමරයට නිදා ගන්න. ටිකක් වෙලා ඇඳට වෙලා ඉඳලා මං සෙක්ස් වීඩියෝ එකක් බලන ගමන් මගේ හුත්තට පොඩි සැපක් දීගෙන ආතල් එකේ හිටියා. රෑ 12ට විතර මට ඇහෙනවා දැන් කවුරු හරි දොරට ගහනවා වගේ. මං හෑම්ප්‍රී දෙක ගලවලා අහගෙන හිටියා. ඇත්තටම දොරට කවුරු හරි තට්ටු කරාද කියලා. එතකොටම ආයෙත් පාරක් හිමිහිට දොරට තට්ටු කරා. මං ඉතින් නැගිටලා ගිහින් දොර ඇරලා බලනකොට අරෝ ඉන්නවා දොර ළඟ. දොර ඇරපු ගමන් මිනිහා ෂා කියලා කටට ඇඟිල්ල තියලා මට කතා කරන්න එපා කිව්වා. මම ඔළුවෙන් ඇයි කියලා ඇහුවම මිනිහා මොනවත් නොකියම මගේ කාමරේ ඇතුළට ඇවිල්ලා දොර වහගත්තා. මගේ කාමරේ ඉතින් කොහොමත් පුංචි ලයිට් එකක් එළි වෙනකන් දාලා තියෙන්නේ. මං දුහුල් නයිටියක් ඇඳගෙන හිටියේ ඒ වෙලාවේ. මිනිහත් සරම විතරයි. මමත් වීඩියෝ බල ඉඳලා හොඳටම මෝල් වෙලා ඉන්න නිසා මොකටද මූ වෙන්නේ බලන්නවත් එක්ක සද්ද නොකර හිටියා. මූ මගේ අතින් අල්ලගෙන මාවත් ඇඳ උඩින් වාඩි කරගන්න ගමන් මිනිහත් වාඩි වෙලා රහසින් මට කිව්වා ප්ලීස් කෑ ගහන්න එපා මං ආවේ පොඩි බඩක් කියලා යන්න කිව්වා. චන්ඩිය වගේ ආවට දැන් කොල්ල බය වෙලා ඉන්නේ කියලා හැසිරෙන විදිහට මට තේරුණා. මමත් ඉතින් හරි කියන්නකෝ කියලා ටිකක් සැරින් වගේ කිව්වම කොල්ල බය වුණා තවත්. ඒ එක්කම මං ඇහුව කෝ අරකේ හොඳටම නිදිද කියලා. ඔව් හලෝ එයා හොඳටම නිදි. එයා ආයෙත් ඇහැරෙන්නේ හෙට තමයි. දැන් කොල්ල අතේ ඇඟිලි මිරික ඉන්නවා කිසි දෙයක් කියාගන්න බැරුව. මං ඉතින් දන්නවනේ මූ ආවේ කොහොම හරි මට උකලා යන්න කියලා. මටත් මෝල් වෙලා ඉන්න වෙලාව නිසා මමත් මිනිහව ඇඳේ හාන්සි කරලා එකපාරටම සරම කඩලා දාලා පయ్య කටට ගත්තා. එකපාරටම එහෙම කරාට පయ్య මගේ කටට ගද්දි තමයි තේරුනේ අම්මෝ ඒ කොච්චර ලොකුද කියලා. මිනිහටත් හිතාගන්න බෑ මං එහෙම එකපාරටම කටට ගත්තම මොකද උනේ කියලා.
පයිය ලොකු නිසා මමත් ආසාවත් තවත් වැඩි වෙලා මං තවත් හොඳටම දන්න සාස්තරේ දාලා පයිය කෙළවලින් නාවලා හොඳට ඉරුවා. හැබැයි විනාඩි 2ක් උරන්න උනේ නෑ. මගේ ඔළුවෙන් අල්ලලා පයිය කට ඇතුළටම තද කරගෙන කැරි ලෝඩ් එකක් වගේ කටට විද්දා ඒ යකා. මේ හුත්ත මට හුකන්නෙම නැතුව බඩු යැව්වේ මගේ සැප වැඩි වෙලාද කියලා හිතන ගමන් මමත් උගුරටම විද්දපු කැරි ටික එහෙම්මම බීලා පයිය ලෙව කාලා තවත් පොඩ්ඩක් උරනකොට ඌට ඉන්න බැරුව දඟලන්න ගත්තා. හුකන්න ආවනම් පටන් ගන්නකොට ඉවර කරේ ඇයි බං කියලා මං කනට කරලා හෙමින් අහන ගමන් මං එයාගේ ඇඟ උඩට නැගලා පයිය ඇතුළට දාගෙන පොල්ලෙලි ගහන්න සෙට් වුණා. දැන් මිනිහට හිතා ගන්න බෑ මගේ හැසිරීම. ඌ දන්නේ නෑ ඉතින් ඌ කාමරේට එනකොටත් මං හොඳටම මෝල් වෙලා හුත්ත රත් කරන ගමන් හිටියේ කියලා. පයිය මගේ හුත්ත ඇතුළට දාගෙන පොල්ලෙලි ගහන්නකොට මිනිහට ඉන්න බැරුව දඟලනවා හොඳටම. ඇයි ඉතින් මිනිහට දැන් කැරි ගියා විතරනේ. දඟලන විදියෙන් තේරුණා පයිය හිරිවැටලා ඇති හොඳටම කියලා. ඒත් මං නැවැත්තුවේ නෑ. උගේ ලොකු පයිය මගේ හුත්තට හොඳට දැනෙන්න තියාගෙන නිසා ආසාව වැඩිකමට මමත් හුකා ගන්න මුළු පයියම ඇතුළට බස්සග. මූ දඟලන එක වැඩි. දැන් මට හුකා ගන්න දෙන්නෙත් නෑ. මං එහෙමම මිනිහගේ බෙල්ලෙන් අල්ලගෙන කිව්වා හුකන්න ආවනම් මට ඇති වෙනකන් හුකා ගන්න දීලා පාඩුවේ බලන් ඉඳපන් දඟලන්නේ නැතුව කියලා. එහෙමම මං උගේ බෙල්ලෙන් අල්ලගෙන වේගෙන් හුකා ගන්නකොට මගේ හුත්ත වතුර වල වගේ වෙලා හුකන. එහෙමම මං උගේ බෙල්ලෙන් අල්ලගෙන වේගයෙන්ම හුකා ගන්නකොට මගේ හුත්ත වතුර වල වගේ වෙලා හුකන සද්දේ ඇහෙනවා දැන් හොඳටම. වැඩි වෙලා ගහන්න උනේ නෑ. මටත් එහෙමම කැරි ලෝඩ් එකක් ගියා උගේ මුළු පයියම නෑවිලා යන්න. පයිය ඇතුළට තද කරලා තියාගෙන ඔක්කොම බඩු ගස්ස යවන ගමන් උඩ බලාගෙන ආසාවෙන් මං ලාවට කෙඳිරි ගාගෙන හිටියා. එක අතකින් මගේ කටත් තද කරගෙන අනිත් අතින් අරූගේ බෙල්ලත් අල්ලගෙන. ටිකකින් මං ඌ දිහා බලද්දි දැක්කේ ඌ ගල් ගැහිලා වගේ අතපය ලොක් වෙලා වගේ බය වෙලා මං දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද උනේ කියලා ඊළඟ කොටසින් කියන්න. ඔයා අලුත් කෙනෙක් නම් මගේ අනික් කතා ටික බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මං එක්ක ප්‍රයිවට් වීඩියෝ කෝල් ෆන් එකක් ගන්න ආස නම් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. කතාව හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ කොටසින් හම්බ වෙමු.